පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ ඇත්තටම නිම්නාවිට සහ අප්පච්චිට Taman කවුද කියන එක කෙවින් හෙළි කරාට පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් ඒ ගැන මතක් කිරීමට සූදානම් වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ. පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ කතාව දැන් ඊටාම තීරණාත්මක සහ කුතුහලයේ දනවන මංසන්දියකට පැමිණ තිබෙනවා කියලයි මට හිතෙන්නේ. කෙවින් Taman කවුද කියන යන්න පැහැදිලි කිරීම තීරණය කිරීමත් සමග කතාව ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩකඩ තිබෙනවා. මම සඳහන් කළ පරිදි කරුණු අනුව අපට මෙන්න මේ වගේ දේවල් බලාපොරොත්තු විය හැකියි කියලයි මම මුලින් මතක් කරන්නේ. කෙවින්ගේ පාපෝච්චාරණය සහ එහි බලපෑම ගැන අපි මුලින්ම කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒක අපිට මේ මොහොතේදීත් වැඩිපුරත් එක්කම කතා කරන්නට ඉඩ ලැබෙන අවස්ථාවක් විදියට මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කිරීමට සූදානම් වෙනවා කියලයි මට මතක් කරන්න පුළුවන්. නිම්නාවිට දැන්න කම්පනය. නිම්නාවි ගොඩාක් කල් හිතාගෙන හිටියේ ඒ වගේම මංජිතව විශ්වාස කළේ සාමාන්‍ය රියදුරෙක් විදිහටයි. ඔහු පොන්සේකගේ පුතා බවත් ඒ වගේම කෙවින් බවත් ඇය තුළ ඇති විශ්වාසය. ඇත්තම කියනවා නම් මේ දේවල් දැනගත්තට පස්සේ බිඳ වැටෙන්න තියෙන ආවේගශීලී පෙච්චාරය කතාවේ හැරෝම් ලක්ෂයක් බවට පත් වෙලා තියෙනවා කියන ඒ කතාව ගැන විතරයි අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් තියාගෙන ඉන්න කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නෙත් කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට පුළුවන් වෙන්නේ. ඇත්තම කියනවා නම් මෙතනදී ජන්නාතගේ ප්‍රතිචාරය ගැනත් අපිට ගොඩාක් දුරට මතක් කරන්න කතා කරන්න අවස්ථාවක් වෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම ලැබිලා තිබුණේ කියන ඒ කතාව ගැන අද අපි මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්න සූදානම්කමක් තමයි තියාගන්නේ කියන ඒ කතාව ගැන අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාව දැනුවත් කිරීමට සූදානම් වෙන්නේ. ඇත්තටම කෙවින් ඇත්ත පැහැදිලි කරන්න උත්සාහ කරනවා විතරක් නෙමෙයි. ඇත්තටම කෙවින් මේ වෙලාවේදී කියන්නේ තමන්ගේ ජීවිතයේ තමන් කවදාවත් හිතාමතා බොරුවක් කළේ නැහැ කියලා. තමන්ට නිම්නාවි නැති වෙයි කියලා තියෙන බයට බොරුවක් කළා අරුණහම වෙන කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ කියන කතාව ගැන අපිට මතක් කළ හැකියි.